ආයිබෝවන් ඔන්න මම අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මගේ යාළුවෝ බලන්න ආවා. ඉතින් හැම දෙනාම ආදරයෙන් පිළිගන්නවා අදත් වීඩියෝ එකට. උදේ ඉඳලා ඉතින් හැමෝම වගේම අපිට තියෙන වැඩ එකින් එකට කරගන්න එකනේ ගෘහණියක් අම්මා කෙනෙක් විදිහට ඉතින් අපි කරන්නේ. මේ වෙනකොට නම් උදේට කෑම ටික හදලා දැන් පොඩි අය ගෙදර හින්දා ඉස්කෝලේ නිවාඩුවට කෑම ටික හදලා දීලා දැන් තියෙන්නේ දවල්ට කෑම ටික හදාගන්න. ඉතින් අපි මේ වැඩ ටිකත් ඉවර කරගෙනම දවල්ට කෑම ටිකත් එහෙමනම් හදාගමුකෝ. ඒ වගේම අද තියෙනවා දුර ගමනක් යන්න. ඉතින් ඒ වගේම එන්නකෝ මාත් එක්ක ඒ දුර ගමනත් කොහෙද කියලා බලන්න. ඔන්න අදත් රයිස් කුකර් එකේ නෙවෙයි බත් එක උයන්නේ. මේ දවස්වල දර හොඳට වේලිලා තියෙන හින්දා මම දරලිපේම බත් එක උයා ගන්නවා අදත්. ඉතින් මේ තෙල් වලට දාන කොලයකුත් මෙහෙමම පත්තු කරලා තමයි ලිප අවුල ගන්නේ. අර මම දැම්මේ තෙල් තාච්චියෙන් අපි බැදලා අයින් කරන තෙල් ටිකක් තමයි දාලා ලිප අවුල ගන්නේ. එතකොට අපිට පුළුවන් ඉක්මනින්ම මේ ලිප අවුල ගන්න. මේ විදිහට ලිපපත්තු කරගෙන බත් එක උයා ගමු එහෙමනම්. ඉතින් බත් එකත් උයලා කෑම ටික හදනකම් මම පුංචි දෙයක් කියන්න හිතුවා. ඉතින් මේ දවස්වල මගේ යාළුවනුත් දකින්නව නේද ගොඩාක් වෙලාවට තමුන්ව විනාශ කරගෙන තමුන්ගේ ජීවිතේ නැති කරගන්න පුංචි ළමයි පුංචි දරුවෝ ඉන්නවා. ගොඩක් වැඩිහිටි අය වුණත් තමුන් විනාශ කරගෙන ජීවිතේ නැති කරගෙන මෙලෙවෙන් සමුගන්නවා. ඉතින් මට හිතුණා මගේ යාළුවනේ ඒකට ලොකුම හේතුව මගේ යාළුවා හිතන්නේ මොකද්ද? මට නම් හිතෙන්නේ ඕනම කෙනෙක්ට උවමනාම දේ වෙන්නේ මම හිතන විදිහට තමන් ආදරය කරන අයට තමන්ව පිළිගැනීම නේද? ඉතින් මට නම් හිතෙන්නේ අපේ ලොකුම අපේ හොඳම දේ අපිට වටිනාම දේ අපේ පවුලනේ. ඉස්සෙල්ලාම පවුලේ අය අපිව පිළිගන්නේ නැත්තම් අපිව ප්‍රතික්ෂේප කරනවා නම් ඒකනේ අපට දැනෙන ලොකුම දුක. ඉතින් අපිට පුළුවන් අපේ පවුලෙන් අපිට පටන් ගන්න. අපේ ආදරණීයන් ඉන්නේ අපේ ගෙදර, අපේ පවුලේ, අපේ ඥාතීන්. ඉතින් අපි ඒ අයට හොඳින් යහුම්කන් දීලා හොඳින් ආදරයෙන් සැලකමු. ඉතින් මට හිතෙනවා මගේ මහත්තයාට මගේ දරුවන්ට ඉතින් අපි හොඳින් යහුම්කන් දෙන එක තමයි ලොකුම දේ වෙන්නේ. ඉතින් ඉස්සර වගේ නෙමෙයි දැන් දරුවෝ ගොඩාක් වැරදි දේවල් වලට යොමු වෙන තියෙන ඉඩකඩ වැඩිනේ. ඉතින් අපි ඒකට ලොකුම විසඳුම තමයි යහළුවෙක් කෙහෙලියෙක් වගේ ඒගොල්ලන්ට ගොඩාක් සමීප වෙන එක. ඕනම කෙනෙක්ට ආදරයක් ලැබෙනවා නම් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ කියලානේ කියන්නේ. ඒ වගේම තමයි ආදරයක් නොලැබෙනවා නම් තමුන්ට තමුන්ව එපා වෙන එකත් නවත්ත ගන්න බෑ. ඉතින් මගේ යාළුවනේ අපි අපට ආදරය කරන අපේ පවුලේ සමීපතයින්ට අපි ආදරය බෙදා හරිමු. මට හිතෙන්නේ එතකොට හොඳම හොඳ රටක් බිහි වෙනවා අපේ පවුලෙන්ම අපි ඒ දේ පටන් ගත්තම.
ඉතින් කතාවෙන් මම කෑම ටිකත් හදාගත්තා. අපේ ලොකු දුවා අද ක්ලාස් ඇරිලා එන්නේ හොඳටම බඩගිනි වෙලා එන්නේ. කොහොමත් 4:30 විතර වෙනවා පාන්දර ක්ලාස් එකට ගියේ. ඒ ලෙවල් ක්ලාස් මේ දවස්වල රිවිෂන් තියෙනවානේ. ඉතින් එනකොට ගොඩක් අවස් වෙලා එන්නේ. ඉතින් මම ඔන්න කෑම එකකුත් ඔතලම තියලා තිබ්බා. කෙසෙල් කොලයකුත් කපාගෙන. එතකොට එයා ඇවිල්ලා ආසාවෙන් කෑම එක කන හින්දා. ඔන්න කෑම එකත් ඔතලා තියලා මමත් කෑම කාලා ගෙදර අනික් අයටත් කෑම බෙදලා දීලා ඊළඟට යනවා මේ දෙවෙනිව ක්ලාස් එකට දාන්න. ඉතින් යන ගමන් අම්මි ෆෝන් එක දෙන්නකො මම ටිකක් වීඩියෝ එකක් ගන්නම් කියලා ඔන්න එයා ගත්තා. මේ තියෙන්නේ ගින් ගඟේ අත්තක් තමයි අපේ ගෙවල් ළඟින් මේ යන තැන. මේ තියෙන්නේ අපේ ගෙවල් පාරේ ලස්සන වැවක් තියෙනවා. මේක නම් මගේ යාළුවෝ කලින් වීඩියෝ වල දැකලත් ඇති. මේ ගෙවල් පාරේ තියෙන වැව. ඔන්න දුවත් ක්ලාස් එකට දාලා ආවා. ඇවිල්ලා ගෙදර හකුරු පොඩ්ඩක් ඉතුරුලා තිබුණා. ඉතින් මේ රස්නේ දවස්වල සව් ටිකක් හදාගත්තොත් හොඳයි කියලා හිතලා සව් කැඳ ටිකක් හදාගත්තා. මමත් ටිකක් බීලා චූටි ගෙදර ඉන්නවා. චූටි දුටත් දීලා අනික් අයට තියලා තිබ්බා ආවම බොන්න. ඉතින් ඔන්න මම උදේ වරුවේ කිව්වනේ දුරේ ගමනක් යන්නත් තියනවා කියලා. ඉතින් හිතුවා මේ ඉස්කෝලේ නිවාඩු කාලේ අද සෙනසුරාදානේ ගමේ ගිහින් එන්න ඕනේ කියලා. ඉතින් අද සෙනසුරාදා ගිහිල්ලා හෙට හවසට එන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. ඉතින් අවසරුවේ අපේ කඩේට හදපු කැවිලි වලින් ටිකක් තියාගත්තා. ඒකත් ටිකක් පැක් කරගෙන අවසරුව තියෙන්නේ. ඉතින් ගෙදරට ගෙනියන්න ඕන කරන දේවල් ටිකක් එකතු කරගන්න එක තමයි. ඔන්න ෂොප් එකට ගෙනියන්න කැවුම් එකෙන් ටිකක් අරගන්නවා. අගලයි කැවුනේ ටිකකුත්. ඒ වගේම අම්මා ගේන්න කිව්වා හාල් පිටි පැණි. ඒ වගේම මගේ යාළුවෝ දැක්කනේ මගේ මුරුංග ගහේ මුරුංග ගොඩක් තියෙනවා. ඉතින් මුරුංග ටිකකුත් කඩා ගන්න ඕනේ අම්මට අරගෙන යන්න. ඉතින් දැන් ප්‍රශ්නයක් ඇති මගේ channel එකට අලුතෙන් එකතුනේ යාළුවන්ට කොහොමද මේ කැවුම් හැදුවේ කියලා. ඉතින් අද කැවුම් උයන වීඩියෝස් නම් ගත්තේ නැහැ. කලින් වීඩියෝ තියෙනවනේ මගේ ගොඩක් කැවිලි හදන ඒවා. ඉතින් මගේ ගිය සතියේ වීඩියෝ එක බලලා අලුතෙන් නංගිලා අක්කලා නංගිලා ගොඩක් එකතු වුණා. ඉතින් ඒගොල්ලන්ට මං ඉස්සරහා දවසකදී කැවුම් හදන හැටි ආයෙමත් පෙන්නන්නම්. ඉතින් දැන් බලන්න ඕන නම් පරණ වීඩියෝස් තියෙනවා කැව්විලි හදන වීඩියෝස්. ඉතින් ගිහිල්ලා බලන්න පුළුවන්. කැවුම් ටිකත් හදාගෙන තව තියෙනවා අම්මා ගේන්න කියලා කියපු දේවල් ටිකක් එකතු කරගන්න. ඉතින් මේ දේවලුත් එකතු කරගන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එකටම මම කලින් දවසක දාගත්ත බර්ත්ඩේ කේක් ඕඩර් එකට හැදුව කේක් එකක් තමයි මේ පෙන්නන්නේ. අද නම් හැදුව එකක් නෙමෙයි කලින් දවසක හැදුව කේක් එකක්. අලුතෙන් එකතුනේ යාළුවෝ ගොඩක් ආසයි ඉන්නවා කේක් හදන හැටි පොඩ්ඩක් බලන්න. ඉතින් ඒ හින්දා මම ඔන්න කේක් එකක් හදාගත්ත වීඩියෝ එකකුත් පොඩ්ඩක් එකතු කරා. ආයෙමත් දවසකදී කේක් එකක් සම්පූර්ණව හදන හැටි අරගෙන එන්නම් මගේ ආදර යාළුවෝ සේරවන්ටම. ඔන්න කිව්වා වගේම ඊළඟට අම්මා ගේන්න කිව්වා මුරුංග ගහෙන් මුරුංග ටිකක් කඩාගෙන. ඉතින් දැන් නම් කරුවල වැටිගෙනත් එන්නේ අන්ධකාර ගතිය වැඩි. මේ හරිය වීඩියෝ එකත් වැඩි පැහැදිලිත් නැතුව ඇති. ඉතින් මුරුංග ටිකකුත් කඩාගෙන අරගෙන යන්න ඕනේ.
ඔන්න මුරුංගා ටිකත් කඩා ගත්තා. මෙහා පැත්තේ වත්තේ තියෙන පැල ටිකටත් වතුර ටිකක් දාලාම යන්න කියලා හිතුවා. මොකද හෙට එනකොට අපි හවස් වෙනවනේ. ඉතින් පැල ටික මල් පැල ටිකත් මෙහා පැත්තේ තියෙන වේලෙන හින්දා මේ දවස්වල තියෙන ගොඩ රස්නෙට ඉතින් ඒ ටිකටත් වතුර ටික දාලාම යනවා. ඔන්නේ ගමේ යනකොට අපි ටිකක් රෑ වුණේ හින්දා මොනවත් වීඩියෝ කරගන්න බැරි වුණා අන්ධකාරේ හින්දා පාරේ. ඉතින් ඔන්න මේ තියෙන්නේ අපි ගමේ ගිහිල්ලා පහුවදා උදේ. මේ තියෙන්නේ ඉතින් අපේ අම්මගේ පුංචිම පුංචි මල් වත්ත. බලන්නකෝ මේ දවස්වල මේ පැත්තට ටිකක් රස්නේ වැඩි හින්දා කොළ පාට ගතිය නම් අඩුයි. වැහි දවසක ආවනම් ඉතින් අම්මාගේ මල් වත්ත මාරම ලස්සන කොළ පාටක් තමයි තියෙන්නේ. ඔන්න අම්මයි නංගි කුසියේ කෑම හදාදී ඉන්නකොට පොඩ්ඩක් වීඩියෝ එක අල්ලන්න යද්දී අහු වුණා. දැක්කා වීඩියෝ කරගන්නවා කියලා. ඔන්න මං ඒ දෙන්නවත් චුට්ටක් වීඩියෝ කරගත්තා. මේ ඉන්නේ මගේ අම්මයි එකම නංගි. ඔන්නේ දවල්ට කෑමත් කාලා ආපහු වෙන්න පිටත් වුණා. හවස 4ට විතර වගේ 3:00 විතර වගේ එන්න පිටත් වුණා. ඉතින් පොඩි අය එක්කලා ලස්සන දවසක් ගත කරගන්න පුළුවන් ඊම ගැන හිතට ගොඩාක් සතුටුයි. ඉතින් ඔන්න මාත් එක්ක උදේ ඉඳලම එකතු වුණ මගේ යාළුවෝ හැමෝටම ගොඩාක් ආදරෙයි. ඒ වගේම ගොඩාක් ස්තුතියි. ඉතින් ගිහිල්ලා එන්නම් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. හැමෝටම බුදු සරණයි.